හලෝ මගේ රත්තරන් මොකද වෙන්නේ? හොඳින් ඉන්නවද? ඉන්නව නේද? අද මොකද දන්නව කරන්න යන්නේ? කලින්ම කියන්නද කරන්න යන්නේ? අද මචං 31 රැයට රෙඩි වෙන්න යන්නේ. එදාට මචං ඉතින් ජරාව ගහන්න බෑනේ. පිරිසුදු බොට්ටයක් හදාගමු. ඈ මම පළතුරු ටිකක් මරන් ආවා මචං. පෙන්නන්නද ඒ ටික? බාට දෙක ගලවගමු මචං. මේ තියෙනවා මචං අන්නාස් ගෙඩිය. මේ කෙහෙල් ගෙඩි දෙකක් තියෙනවා. ආයේ තියෙනවා මචං කොමඩු ගෙඩිය. ආයේ අඹ ගෙඩියකුත් තියෙනවා එදිච්චයක් ඈ. ආයේ මචං නෙල්ලි ටිකක් තියෙනවා. මේ දෙක අපේ ගෙදරින් මචං. ආයේ තැඹිලි ගෙඩි දෙකක් තියෙනවා. ඒක පල්ලෙහා ගෙදරින්. ආයේ සීනි තියෙනවා මචං කුරුඳු පොත් තුනක් තියෙනවා. ග්‍රෑම් 10ක්. මෙතන සීනි ඈ. ආයේ මෙතන තියෙනවා මචං ඊට්ස්. එතන ග්‍රෑම් 200ක් විතරක් තියෙනවා මචං. මෙතන ආයේ මගේ මුට්ටි දෙක. ඕකෙන් තමයි මචං පෙරාගන්නේ. අවුල නැහැ හොඳයි වැඩේ නේ මගේ ඈ. අවුල නැහැ නේ. කමෙන්ට් එකක් දාන්න ලයික් එකකුත් දාන්න. දැන් මචං මේක අපි හදාගමු. මේක හදලා ඊටු ටික මම කියන්නම් මේක හදලා ඉවර වෙලා. තව ලොකු වැඩක් තියෙනවා. ඒකත් කරමු. යා. තැඹිලි ගෙඩිය මචං කපාගමු. පොඩ්ඩක් බීලෙම වතුර තිබ්බහම. සුපිරි හොඳ ගානට පැහිලා. මේක දාගමු මචං. එකයි අනිත් එක කපාගමු. මචං මේකත් දාගමු. මේ මචං සීනි ඈ. මේත් මචං සීනි. මේ මචං ඊට්ස්. මෙතන ග්‍රෑම් 200ක් තියෙනවා. තැඹිලි ගෙඩි දෙකට මචං සීනි 250ක් වගේ දාන්න අවුලක් නැහැ ඇති. දැන් මචං සීනි එකයි මේකයි හොඳට කවලම් කරගන්න ඕන. සුපිරිට දිය වෙනකම්ම කවලම් කරගන්න. ආයි දිය වෙන්න ඕනේ টොප් එකට. මේ මෙහෙම මචං දැන් මේ යට පේනව නේද? ඔය පේන සුදු පාට. ඔවා පේන්නේ නැතු වෙන්නම මේව කරගන්න ඕනේ. දැන් මචං මේ කෙහෙල් ගෙඩි දෙක. මේ මචං නිකන් කෙහෙල් නෙමෙයි රත් කෙහෙල්. මේව මචං සුපිරි. මේ කෙහෙල් එක මරු. ගුණයි වගේම හොඳයි මචං. ඒකයි. අර ඒකෙන් මචං දෙකක් විතර දාගන්න ගොඩක් දාගන්න එපා. ඒවා මාර රහයි. කන්න කැල්ලා. කන්න අවුලක් නේ. මේක ඇති කන්න. දැන් මචං මේ නෙල්ලි ටික. මේ ටික මචං තරහා ගන්නවා. ඔන්න මචං නෙල්ලි ටික හරි. දැන් මචං පැණි පූල් ගෙඩිය. මෙන්න මෙහෙම. ඒක නම් එච්චර පැහිලා නේ. මේ පේනවනේ. රතු පාට නේ මචං රෝස පාට. ඊට පස්සේ මචං මේක දාගන්න. පැණි පූල් ඔක්කොම ටික දාගන්න. පැණි පූල් පිටුල් පැණි පූල් කියන මචං මම ආසම කෑම. මාක දිච්ච ගෙඩියක් නෙවෙයි මචං මොනවා වෙලා. ඉතින් මේක දාගමු. හොඳ මචං මිරිකලා දාගන්න. මිරිකන් තරමට තාම මචං බඩු හොඳ. කොහොමද දැන් බඩු එක පිපෙනවා නියමට ඔය බේ. මේක නම් මරු ගෙඩියක් ඈ. සුපිරිම ගෙඩියක් මචං. ආයි ඉදිරියට තියෙන টොප් එකට. මේ බලන්න. අම්මා සුවඳ යප්පා. ඒකෙන් මචං කෑලි ටික දාගම මෙන්න මෙහෙම ගත්තා. ඔන්න ඔහම දැම්මා. පේනව නේද? මරුවා තොපේ. ආයි টොප් එකට මේක ඇතුළේ තියෙන පළතුරු ටික හොඳට මිරික් ගන්න. අන්න ඔහම. කවලම් එන්න. දැන් මචං අන්නාස ගෙඩිය කපා ගන්න ඕන. අප්පා. ඒක නම් නියම රිදිලා. ෂෝක් එකෙන් බලන්න. මරුනේ. සුවඳයි ඔය. අන්නාස ගෙඩිය මචං පෙති පෙති කපා ගන්න ලස්සනට. මෙහෙම පෙති පෙති ඔක්කොම කපා ගන්න. මචං පෙති ඔක්කොම එක දා ගන්න අන්න ඔහම. ඒවා මචං වැඩි තරහා ගන්න ඕමනාවක් නැහැ. අන්නාසයෙන් තව මචං සුවඳ එන්නේ වඩු එකේ. මේ මචං කුරුඳු කෑලි හරිද? කුරුඳු වලමුත් මචං හොඳ සුවඳක් එනවා මරු. සුවඳ නික අමුතුම ලල්ලයක් කියන කුරුඳු වලට. කුරුඳු කෑලි මචං දෙකක් විතර දාගන්න. දැන් 10ක් විතර සෙට් වෙන්න. ඒතකොට ඇති. මේක උතුරනෝ ඒක ඇවුලා තියෙනවා. මෙන්න බා. ඔන්න මචං වැඩේ ඔක්කොම හරි ඈ. දැන් මචං මේක අපි මේ හරි හංගලා යන් අර වැඩේට. මෙතනින් තියාගමු මචං. මෙතන අවුලක් නැහැ. මේ හැරෙට කවුරුත් එන්නෙත් නැහැ. මේකින්ද කේස් යන්නේ. ඊට පස්සේ මචං මෙන්න මේක මෙහෙම වහ ගන්න ඕන. නැත්තම් සත්තු එහෙම යනවනේ. ඊට පස්සේ මචං මෙන්න මේ වගේ බර ටිකක් තියාගන්න. මෙන්න මෙහෙම. අන්න මචං ඒ වැඩේ හරි. මේ හැරෙට කවුරුත් එන්නේ නැහැ. ඒකින්ද අවුලක් නැහැ. ඒවා නිදිද? දැන් මචං යමු. යමු කියන්නේ යන් ගිහේ මදු ටික ගහගමු. හා මදු ටික ගහගෙන මචං යන් ගෙදර. හරිද? ඒකලා හෙට උදේ එමු.
යමක මතු ටික ගහ ගන්න ඔක්කොටම කලින්. ඉතින් මොකෝ වෙන්නේ හොඳින් ඉන්න අවුලක් නැහැ නේ. අවුරුදු කොහමද? ඈ? එච්චර සරුවක් නැහැ නේද? සරුවක් කියන රටම කෙල්ලන් තියෙන්නේ. යා ගිහින් හදාගමු. ඔන්න හරි මචං. අප්පා මේ වගේ මචං දෙබල් දෙකක් ඕනේ. හරිද? මේ දෙබල් දෙකයි මේ වගේ ලීයකුයි මචං ඉස්සෝරම කපා ගන්න. හරිද? දැන් යා. දැන් මචං මෙන්න මේ වගේ පොඩ හයිය ගහක් හොයාගන්න. ඇයි දන්නවද? මේක මචං අදිනවා. නැත්තම් හයිය නැත්තම් ගහ කැරනවනේ. ඒකෙන්ද මචං හයිය සුපිරිම ගහක් හොයාගන්න. මේක දැන් ගාන සුද්ධ කරගමු. ඊට කලින් සත්තු එන තැනක් බලා ගන්න. දැන් මචං මෙන්න මේක සුද්ධ කරගන්න. මේ ගහේ මචං තනි කෙලින් තිනක හොයාගන්න. හරිද? දැන් මේක ඇදයිනේ. මේක අවුලක් නැහැ. මේක සුපිරි තනි කෙලින්නේ තියෙන්නේ. ඔන්න මචං සුද්ධ කරන් ඉවරයි. වටේයි ගහයි ඔක්කොම හරිද? දැන් මචං සත්තු එන තැනක් කියන්නම තුන ඔක්කොටම කලින් මචං සත්තු එන තැනක් බලලා ප්ලාස්ටික් කරගන්න ඈ. ගොඩක් එපා ලාවට. දැන් මචං අර දෙබලක් අරගෙන එකක් මෙතනින් ගහගන්න. මෙන්න මේ පැත්තට. ඔය මේක උගුල මචං අටවන පැත්තට ගහන්න. හොඳ යට ගහගන්න. ගැලවෙන්නේ නැතු වෙන්න. වෙන්නේ ගැලවෙන්න බෑ. ඊට පස්සේ මචං මෙන්න මේ වගේ ලීයේ මෙහෙම මැදින් තියාගන්න. හරිද? ඊට පස්සේ මචං දෙබලයි මේ ලීයේ හොඳට බැඳලා ගැට ගහගන්න. හරිද? සුපිරියට මොනේ නැත්තම් හරියන්නේ නැහැ මචං. නැත්තම් මචං සතා මචං අහුවෙලා ගැහෙද්දි ගැලවෙනවා. ඊළඟට මචං මෙන්න මේකට හොඳ ගැටයක් දාගන්න. හොඳට දාගන්න ඉතින් දාගන්න කියන හින්දාවත්. හරිද? ඊළඟට මචං මෙන්න මේ වගේ ලීයක් අරගෙන හරිද? හොඳ ගැටයක් දාගන්න මචං මේකටත්. පේනවනේ? අන්න ඔහම මචං ගැලවෙන්නේ හොඳ ගැටයක් දාගන්න ඕනේ. හරිද? ඊළඟට මචං අර කපාගත්ත ගහ මෙන්න මෙහෙම ගානට නමා ගන්න ලස්සනට. හරිද? ගොඩක් නමන්න එපා පුපුරන මේ ලීය මචං මෙතනින් පිපුරුවොත් වැඩේ යවුල්. ඊට පස්සේ මචං අර ලීය බෙදගත්ත ලණුවේ අනිත් කෙරවල මෙන්න මේ හැට අරගෙන මචං ලිහෙන්නේ නැතු වෙන එතනක් උත ගැටයක් දාගන්න. තේරෙනවනේ? මෙන්න මෙහෙම හොඳ සුපිරි ගැටයක් දාගන්න. අන්න පොර කෑ ගහ අනිත් පොර පොඩ්ඩක් උඩහරලා හැංගිලාද කොහෙද? ඔන්න මචං ඒ වැඩේත් හරි. දැන් මචං මෙන්න මේ ලීය ගන්න ඕනේ මචං. ඊට පස්සේ මචං මෙන්න මේ ගහ අරන් මෙන්න මේ දෙබලට නමා ගන්න ඕනේ. මෙන්න මෙහෙම මචං අස්සෙන් දැම්මා. මචං මේ වගේ ලස්සනට තියෙන්න ඕනේ. මේක මචං උඩ මේක පල්ලෙහා. නැත්තම් මචං ගැස්සෙන්නේ නැහැ. ඊට පස්සේ මචං මෙන්න මේ වගේ නූලක් අරගෙන හරිද? මෙන්න මේ හරියෙන් මචං ගැටයක් දාගන්න රවුමට හිටින්න. හිරවන ගැට යන්නේ වන්නවම. එනවා නේද? ඔයක මචං ගැටයක් ඉස්සෝරම දාගන්න. මෙන්න මෙහෙම. ඊට පස්සේ මචං ඒ ලණුවම කෙරවල ගන්න. ඊට පස්සේ මචං හිමීට මේ හිලට ඒක දාගන්න ඒ නූල්. අන්න ඔහම ඇද ගන්න ඒ කරලා. ඊට පස්සේ මචං ලණුවේ කෙරවල අරගෙන මෙන්න මේ ලීයේ තියෙන්නේ. මේ ලීයේ මචං හිමින් සීරුව බැඳ ගන්න. හරිද? ඒක දාන්න ඕනේ එහා පැත්තෙන් මේක පරිස්සමෙන් කරන්න ඕන මචං ගැස් වුණොත් එහෙනම් අපේ හැ කරවදිනවා මේක. ඊට පස්සේ මචං තවයක් කරන මෙන්න මේ පය හරියෙන් දාලා ඒකත් බැඳ ගන්න. හොඳ ගැටයක් දාගන්න. මේක දාන්නේ මචං මේ පැත්තෙන් නෙවෙයි එහා පැත්තෙන්. හරිද? ගැස් විච්චාම එහා පැත්තට ඇදගෙන යන්න එපා. මේක පරිස්සමෙන් දාගන්න. පොඩ්ඩක් හරි අවුල් ගියොත් ඇහැට එන්නේ. ඊට පස්සේ මචං මෙන්න මේ මදු දෙක ඔන්න ඔහම රවුම් කරලා මෙන්න මෙහෙම මචං හොඳට වටෙන් තියාගන්න. හරිද? අනිත් පැත්තට අරගෙන ඒකත් මචං මෙන්න මෙහෙම දිගෑරලා ඔහම තියාගන්න. අහුවෙන්නේ මෙන්න මෙහෙම. දැන් මෙතන සතා යනවා ගොදුර කන්න. තියෙන කෑමක් කන්න. කාලා මචං කද්දි ඔන්න උතන පවුරු ගන්නවානේ. හරිද? පවුරු ගාද්දි මචං අන්න මේක මචං ලණු දිගට දාගන්න. කොට දාගත්තොත් එහෙම මචං සතා දගලද්දි කැඩෙනවා ලණු. මේ දිගට දාපන් බිම දිගනේ තියෙන්නේ. ඔහෙට දුවනවා විතරයි. අවුලක් නැහැ. තාගමු. මෙන්න මේ මචං දෙකම තියාගන්න ඕනේ. ඔන්න ඊට පස්සේ මචං මෙන්න මෙයාට හාල් ටිකක් දාගන්න. ඔය වටේටම දාගන්න. හරිද? මෙතන විතරක් නෙවෙයි. ඔන්න ඔහම දාගන්න. ඔන්න මචං වැඩි හරි. පේනවනේ? ඔන්න මචං ඒ වැඩි හරි. දැන් යා. දැන් ගෙදර ගිහලා හෙට උදේ එමු. හලෝ මොකද වෙන්නේ? සුබ උදෑසන. good morning. යා.
ඔන්න මචං පොට්ට කරා අම්මට බඩු හරි. ඕ පියටා. සුප්‍රීම් බහන්ඩයක් ඔය වෙන මරු ඈ. ආය වුණාද? එච්චර හැදිලා නැහැ වෙන ආම්බෙක එකයි අවුල තියෙන්නේ. මේව මිර ලොකු වෙනෝයි සෑහෙන්න. මේක මචං නාම්බෙක්. යා මේක අරගෙන සුද්ධ කරගන්න. අප්පා. ඔන්න මචං මස් එක නම් හරි. දැන් අර යම් මේක. අප්පා. මේ මචං 3-5 ටික. දැන් යම් මචං දර ටිකක් හොයාගෙනමු. දරෝනේ තෙත් වෙලා තියෙන වැස්සනේ. දැන් මචං ලිප හදා ගන්න ඕන ලස්සනට. හොඳ ඇවිල්ලා දර ටික මචං යට දා ගන්න. ඒ ටික තමයි ඕමනව දර ටිකනේ. හුඹස් මැට්ටියක් ඕන යන් කඩාලිමු. මෙන්න මචං බඩු. මේ ඔය ටික කඩා ගන්න. ඔන්න මචං හුඹස් මැට්ටිය. දැන් මචං ලිප උල්ල ගන්න ඕනේ. අප්පා ලිප උල්ලගෙන තමයි අවුල තියෙන්නේ. තෙතයි ඔය. සෑහෙන්න වැස්ස ඔය. ඊයේ රෑත් ඇස්ස එකකින් අවුල්. නැත්තම් ටට්ටක් ගාලා ඇවිල්ලා. ඉපන ඇවිල්ලා වගේ අපි අර ගිහලා තියෝ මුට්ටිය මතකද ඒක? මොකද්ද කියලා. ඒක අරන් ගියා. අප්පා. අතු කඩ ඇරලුයි. අන්න තියෙන බඩු. පේනවනේ. පොඩ්ඩක් කරවලා ඒ ගණන් ගන්න එපා. මේකට තතුරු පිරලොයි. අප්පා වයින්නවා කියන්නකො අයියෙම්ම. දැන් මචං මේ මැටි එක හොඳට හදා ගන්න ඕනේ. හරිද? මෙන්න මචං බහන්නේ. ආයේ නියමයට පැහිලා තියෙන්නේ. සුපිරිනේ. ආයේ පංකාදු 5යි. කොහොමද පාට? ලිප හොඳට ඇවිල්ලාද්දි මචං මුට්ටිය තියාගන්න ලිපෙන්. ඊට පස්සේ මචං මෙන්න මේ හිල ඔහොම හිටින්න මේක තියාගන්න මේ විදිහට. ඊළඟට මචං වාෂ්ප පොදක්වත් යන්න නැතු වෙන්න මෙන්න මේ විදිහට මැටි ගහගන්න. හොඳ වටේට මෙන්න මේ ධාරේ හොඳට වහගන්න. තේරෙනව නේද? ඊට පස්සේ මචං මෙන්න මේ වගේ බටයක් ඔහොම ඇතුළට යවන්න ඕනේ. පේනව නේද? ඊට පස්සේ මචං මෙන්න මේ සිදුර තියෙන්නේ. ඒකත් මචං හොඳට සීල් කරයන්න ඕනේ. අය හුලම් පොදක්වත් යන්න නැතු වෙන්න. හරිද? ඒතර බටේ දිගේම තමයි මචං වාෂ්ප ටික එන්නේ. තේරෙනව නේද? තේරෙනව කමන්න. දැන් මචං මස් එක හදාගන්න. මේ මචං ගම්බිරිස්ස. මේ මචං ලුණු. මේ මචං කරපිංච. හරිද? කරපිංච ටික දාගමු. මේ මචං රම්පේ කොලයක්. හරිද? රම්පේ දන්නවනේ. මෙතන මචං ලුණුයි සුදු ලුණුයි. මේ මචං සරක් කුඩුවේ. මේ වතුර සුපිරි මචං. මේ ගලේ තියෙන වතුර. ඊට පස්සේ මචං මේක හොඳට කවලම් කරගන්න ඕනේ. කවලම් කරලා විනාඩි 5-10ක් තියාගන්න. හරිද? ඊට පස්සේ මචං මස් එක ලිපෙන් තියාගන්න. මේ මචං කහ කුඩුවේ මට දාගන්න අමතකුණා ඔයි. දැන් මචං මේක පොඩ්ඩක් කවලම් කරගන්න. කවලම් කරලා තමයි ගානට සෙට් වෙන්නේ. ඔන්න මචං සෝස් කාලා වදින බඩු. එනවා නේද? බින්දු බින්දු වැටෙනවා. හරුනේ. මාර සුවඳයි ඔයි වට්ට. මේකෙත් මචං බින්දු බින්දු වැටෙනවා. දැන් සෑහෙන පිරලා තියෙන්නේ. පෙන්නන්නද? පෙන්නන්න. කොහමද බින්දු බින්දු වැටෙනවා? මාර සුවඳයි ඔයි වට්ට ආතල්ල. දැන් මචං මේ පුපුරපු ලයින් තියෙන්නේ. ඔව මචං වහ ගන්න ඕනේ. හරිද? ඔව තිබ්බොත් එහෙම මචං ඔව වලින් පයින්නවා මේ බඩු. බඩු පැන්නොත් එහෙම වැඩේ අවුල් යනවා මචං. ඒකින්ද මචං හොඳට ගා ගන්න ඕනේ. හිල් මුකුත් තියන්නත් නැහැ මචං. අර බටේ විතරක්ම තියන්න ඕනේ. ඒවා මේක. අර ගින්දර සරට මචං මේ පුපුරනවා. උඩ මචං මැට්ටක් තියා ඉන්න ඕනේ. තියලා ලයින් ගහන්න ඕනේ. මස් එක සිදිනම ගන්නට. මේකෙත් මචං වැටෙනවා බින්දු බින්දු. ඕ මචං තැම්මෙන දැන් නම් කොට තැම්බිලා තියෙන. කැලක් එපා දෙන්න.
කැල කමු අය මොනවද නේ හැමදාම නෑනේ අලුත් අවුරුද්දට අවුලන්නේ හොඳින් ඉන්නවනේ වහිනවා සුපිරිම ස්පීඩ් එක කරන ඉතින් ගහමු ආයෙත් ඉතින් පිරිසුදු සුපිරි බඩු හරිද ආයෙ කවලන් ජහජරාව නෙමෙයි හරිද ෂොට් එක ගහන්න අවුලන්නේ ගහන්නනේ උගුරා බොන අවුලන්නේ යන්නේ මම නින්නේ අවුලන්නේ බොනවා කාටවත් මම කියන්නේ මම හකවලා ගත්තා හරිනේ එහෙනම් මම ෂොට් එකක් දානවා වැඩක් නෑ කියලා මට සිරි කව දාතල් එක දුකේ බෑනේ සොබිල් සම්බා හොන්න ඔයාලා කියලා දෙන්නද මොමෙන්ද දෙන්නම් අය තනියෙන් කන්නයි පිස්සුයි මම අහුවෙන්නෙත් නෑ මම ඔයාලට හොඳ කෑල්ලක් බාන ඔයාලට ඉතින් කන්න කෑල්ල කන්න ලැජ්ජා වෙන්න බෑ කනවානේ හරියවනේ හරිය ඔයා වෙන්නේ මම මේ කන්නේ තව ෂොට් එකක් කරන් දාගමු බා ඉතින් වැඩක් නෑ කියලා සුපිරිම බඩු මචං මාරු ඔය සුපිරි කියන්න වචන නෑ ඉතින් nom දන්න ඔය අප්පා සුපිරි අපි දැන් පෙරාගමු නැත්තම් මට අවුරුද්දට යන්න හම්බෙන්නේ ඔක්කොම බොන්තාවෙන් සුපිරිය මරු ස්පීඩ් එක ටොප් අය කියලා වචන නෑ මරු මං එද්දි මචං බත් එකක් අරන් ආවා අප්පා මං ගෙදරින් අරන් ආවෝයි බඩගිනවනේ හරිද මේකේ මචං මාළු දෙන්න බිත්තර දෙකයි ඒතකොට දෙල් තියෙනවා ආයේ මේ ලුණු කොළ මැල්ලුමක් තියෙනවා අපි මස් ටිකකුත් දාගමු ඒකට අම්මා ආය දන ඔයි බිත්තර කියලා දෙන්න කන කොහොමද බඩගිනි චෝ මා බඩගිනි නෑ මස් එක සුපිරිය ආයේ මරුවට මාව අම්මා කන්න මේකට කවයට කන්න ලැජ්ජ වෙන්න බා කන්නනේ කෑවනේ හරිනේ මෙන්න මෙහෙම මචං මස් කෑල්ලක් ගත්තා කරලා හරිද අප්පා දන ඕයි අම්බාන්ට බට රස්නේ තියෙන්නේ කන්නඩ කන්න හොපද අරක මචං බඩු පෙරෙනවා පොඩි වැඩක් තියෙනවා ඔය පුළුවන් නම් කරනවා දැන් මචං Facebook එකේ සල්ලි දෙනවා අවුලක් නැහැ මාසෙට හොඳ ගානක් හොයාගන්න පුළුවන් මොනවද නම් මචං කරන්න තියෙන්නේ කෝස් එහෙම මචං මුකුත් කරන්න එපා හරිද මං කියන විදිහට කරන්න කෝස් මුකුත් කරන්න ඕනේ නැහැ මචං ඒවා බොරු වැඩ හරිද ඒ මචං සල්ලි හොරා කරන මිනිස්සුන්ගේ වැඩ තමයි කෝස් මටත් පුළුවන් ඕන කෝස් කරන්න අවුලක් නැහැ මං කෝස් කරන්න කිව්වොත් මට ඕන තරම් කට්ටිය ඉන්නවා එයාට ඒ වගේ බලු වැඩ කරන්න හොඳ නැහැ ඔයි නිකම් මචං වීඩියෝ එක එඩිට් කරන හැටි ටයිටල් ටිකක් දාන හැටි හෑෂ්ටැග් ටිකුයි කියලා රුපියල් 25000ක් විතර ගන්නවා හෑෂ්ටැග් එතකොට ටයිටල් වල වැඩක් නැහැ වීඩියෝ එක හොඳයි නම් මචං කිසි අවුලක් නැහැ වීඩියෝ එක මචං කරනවා නම් ඔයාගේ වීඩියෝ එකක් කරන්න වෙන කාගවත් තරම් දාන්න එපා ඔයාගේ වීඩියෝ එකක් කරන්න නවත්තන්න නැතුව මචං මාස දෙකක් එක දිගට දාපන් මං කියනවාට ආයෙ කෙලින්ම CM tool එනවා කිසි කේස් එකක් නැව කෝස් නම් කරන්න එපා බොරුම වැඩක් හරිද ඒක මචං හොරුන්ගේ වැඩක් ඕක අහුවෙන්න එපා ජීවිතේටවත් කිසි කේස් එකක් නැහැ මචං දන්නේ නැද්ද ඇත්තේ නම් Facebook එකේ මං ඉන්නවා මට මැසේජ් එකක් දාලා අහන්න මං කියලා දෙන්නම් හරිද අවුලක් නැහැනේ කෝස් කරන්න එපා ඒක බොරු වැඩක් අප්පා පාට සරක් තියෙනවා මේ බෝතල තියාගම මතනේ නැත්තම් මට අර යන්න හම්බෙන්නේ නැහැ හරි අමාරුයි ඔයි මරු බට්ටි ගෑ කියලා වැඩ නැහැ සුපිරි මචං අප්පා ඒ සුපිරි බට්ටි ගෑ වැඩක් නැහැ කියලා අම්මා ටික ඕන නේද අම්මා මං අර කීප වැඩේ කරන්නේ අවුලක් නැහැ මචං මාසෙට හොඳ ගානක් හොයාගන්න පුළුවන් කවුරුත් කියන්නේ නැහැ කියනවා මචං මේ සල්ලි ඕනේ කියලා දෙන්න ඔය කෝස් කාර්යව නම් පට්ටපල් අර නිකන් අමුතුම ඩයල් જાතියක් අප්පා අම්මා බෑ වැදුනා නෙවෙයි සම වැදුනෝයි අප්පා කරුලලා කියන්නකෝ බඩු නම් ඇවිල්ලා මා යෝ බලන්නකෝ මෙව ඇදලෝයි සිස් අවුලක් නැහැ පාට පොඩ්ඩක් වෙනස් වෙලා පේනවද
මං හිටියේ නෑනේ මචං කොහොම හරි ගින්දර ටිකක් වැඩි වෙලා තියෙනවා. අවුලන්නේ මේකත් අය මරු. අප්පා ඔන්න මචං මගේ ක්‍රියා ඉවරයි හරිද? දැන් මචං මුට්ටිය අයින් කරගමු ඈ. අප්පා ඕක බලන්න. ආය අම්මට සිරි. ඕ මෙහෙන් පෙරලා දාමු. කොහමද පළතුරු ටික මරුනේ? මට සිරි. මේක මචං අතනින් තියාගමු හරිද? මේක අය ඕන වෙන්නේ මට ඕන වෙනවා ඉතින් අය ඔය ඕන වෙයිද නෙවෙයි ඕන වෙනවා හරිද? මෙන්න මේකත් තියලා යම් මචං. මස් ටික නම් කන්න බෑ ඕයි. හරි අමාරුයි දැන්. මාර අමාරුවක් තියෙන. ඒකත් මචං එජෙනින්ම තියමු. මෙන්න මෙතනින් මෙහෙම නමලයා. ඕක හේදිලයයි. සතෙක් හරි කන්න නැතේ නැද්ද? සතෙක් හරි කයිනෝක. ඔන්න මචං මගේ බඩු ටික. ඕනද උකුරා? මොනවද? අගද කියන්නේ? සුපිරි බඩු ඈ මේ පාට පොඩ රා වගේ තිබ්බට. පොඩ්ඩක් මණ්ඩි ගහලා මචං. සුපිරි ඔය. ආය වැඩක් නැහැ කියලා. උකුරා කෝන්න 31 කරා එනවා. ගහමු වඩියක් අපි දෙන්නම අවුලක් නැහැනේ. මං එන යන්නද? අර මං කීපැඩේ බලන්න අනිවාර්යෙන්ම. හරිද? මං ගියා. බයි ආදරේ. එන ලබන්නා වූ අවුරුද්ද කිරියෙන් පැණියෙන් උතුරන්න ඕන නම් හොඳට වැඩ කරන්න. මහන්සි වෙන්න. කම්මැලි වෙන්න එපා. එහෙනම් මං ගියා. බයි ආදරේ. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා පාරක් අනිවාර්යෙන් දාන්න. මං එනන් ගියා. බයි ආදරේ. දෙවෙනි පාර කියන්නේ. මං යනවා.